අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ස්ටැට් සබ්ජෙක්ට් එක යටතේ තියෙන මැට්‍රික්ස් කියන පාඩම ගැන. පාඩම යටතේ අපිට කොටස් ප්‍රධාන වශයෙන් කොටස් 6ක් කතා කරන්න තියෙනවා. ඒව තමයි මුලින්ම කතා කරන්න තියෙනවා මැට්‍රික්ස් ඇඩිෂන්. ඒ කියන්නේ කොහොමද මැට්‍රික්ස් එකතු කරන්නේ කියන එක. ඒ වගේම ඊගාවට මැට්‍රික්ස් මල්ටිප්ලිකේෂන් කොහොමද මැට්‍රික්ස් ගුණ කරන්නේ. ඊට පස්සේ transpose of matrix එක transpose එක හොයන විදිහ. ඊට පස්සේ determinant of a matrix එක determinant එක ගන්න කොහොමද. ඊට පස්සේ adjoint of matrix එක adjoint එක හොයන්නේ කොහොමද සහ අවසාන වශයෙන් inverse of a matrix එකක inverse එක හොයන්නේ කොහොමද කියලා ඔය part 6 ගැන ප්‍රධාන වශයෙන්ම කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. හරි, අපි යමු පාඩමට. උදාහරණයකට අපිට මෙට්‍රික් එකක් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මෙන්න මේ වගේ එකකට අපි මෙට්‍රික් එකක් කියලා කියනවා. එතකොට මේ මෙට්‍රික්ස් වල කොලම් තියෙනවා, රෝ කියලා જાතියක් තියෙනවා. කොලම් කියලා කියන්නේ මෙහෙම පල්ලෙහා අතර තියෙන ඒවාට අපි කියනවා කොලම් කියලා. ඒ වගේම මේ වගේ දිග අතර තියෙන ඒවාට අපි කියනවා රෝ කියලා. එතකොට මේ මෙට්‍රික් එකේ ගත්තාම මේකේ කොලම් කීයක් තියෙනවද? කොලම් 3ක් තියෙනවා. මෙහෙම ගත්තාම කොලම් 3යි රෝ 2ක් තමයි මේ මෙට්‍රික් එකේ තියෙන්නේ. හරිද? අපිට ඉගෙන ගන්න තියෙනවා ස්ක්වෙයාර් මෙට්‍රික්ස් කියලා જાතියක් අපි දැනගෙන ඉන්න ඕනේ. ස්ක්වෙයාර් මෙට්‍රික්ස් එකක් කියලා කියන්නේ මේ මං කලින් කිව්වා කොලම් තියෙනවා රෝ තියෙනවා කියලා. මේ රෝ ගානයි කොලම් ගානයි සමාන නම් අපි ඒකට කියනවා ස්ක්වෙයාර් මෙට්‍රික්ස් එකක් කියලා. ඒ කියන්නේ අපි බලමු දැන් මෙතන A කියලා ගත්තොත් මේකේ මම මෙහෙම කියනවා කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම මැට්‍රික්ස් එකක් තියෙනවා. එතකොට මේකට කීයද? කොලම් 3ක් තියෙනවා. ඒ වගේම රෝස් 3ක් තියෙනවා. සමානයිනේ. එතකොට මේ වගේ එකකට අපි කියනවා ස්ක්වෙයාර් මැට්‍රික්ස් එකක් කියලා. දැන් මේ කලින් බලපු මැට්‍රික් එකේ ගත්තොත් මේක ස්ක්වෙයාර් මැට්‍රික්ස් එකක් නෙමෙයි. මොකද මේකේ රෝස් 2යි තියෙන්නේ, කොලම් 3ක් තියෙනවා. හරි. ඊගාවට අපි යන්නේ මැට්‍රික්ස් ඇඩිෂන් කියන පාර්ට් එකට. මැට්‍රික්ස් ඇඩිෂන් කියලා කියන්නේ අපි මේකෙදි බලන්නේ කොහොමද මැට්‍රික්ස් දෙකක් එකතු කරන්නේ කියන එක ගැන තමයි අපි මේකෙදි සාකච්ඡා කරන්නේ. මෙතන බලන්න. එතකොට මෙතන දීලා තියෙනවා A කියලා මැට්‍රික්ස් එකක් දීලා තියෙනවා, B කියලා මැට්‍රික්ස් එකක් දීලා තියෙනවා. මෙතන අපි මේ දෙක එකතු කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මෙතන බලන්න යන්නේ. අපි මැට්‍රික්ස් එකතු කරද්දී මුලින්ම බලන්නේ අපි ලියා ගන්නවා A + B සමානයි කියලා. අපි බලනවා A වල පළවෙනියටම තියෙන ඉලක්කම B වල පළවෙනියටම තියෙන ඉලක්කමත් එක්ක අපි එකතු කරනවා. එතකොට අපි මෙහෙම වරහණක් දාලා අපි ඒක මේව කරනවා 4ට එකතු කරනවා 1ක් කියලා දානවා. හරිද? ඊට පස්සේ අපි යනවා මේකෙම ඊළඟ ඉලක්කමට. ඒක එකතු කරනවා ඊළඟ එකේ ඉලක්කමට. මෙහෙම. එතකොට අපිට එනවා 2 + 10යි. ඊපස්සේ අපි මෙතනින් වහනවා. ඒ රෝ එක අපි කරලා ඉවරයි. හරිද? ඊගාවට අපි යනවා දෙවෙනි රෝ එකට. දෙවෙනි රෝ එකේදී තියෙනවා 3. 3ට අපි ආයෙ එකතු කරන්න ඕනේ 3ක්. 3ට එකතු කරනවා 3ක්. ඊගාවට තියෙන්නේ 5. 5ට මෙතන තියෙන 7 අපි එකතු කරනවා 7ක්. හරිද? ඊට පස්සේ අපි මේක සුළු කරගෙන යනවා. 4ට එකක් එකතු වුණාම 5යි, 2ට 10ක් එකතු වුණාම 12යි, 3ට 3ක් එකතු වුණාම 6යි, 5ට 7ක් එකතු වුණාම 12යි. මේ විදිහට අපිට A + B වල උත්තරේ මැට්‍රික්ස් එකක් විදිහට ගන්න පුළුවන්. හරි, අපි ඊළඟට බලමු ටිකක් ලොකු මැට්‍රික්ස් දෙකක් එකතු කරන්නේ කොහොමද කියලා. මට ඔයාලට කලින් කියන්න අමතක වුණා. අපි එකතු කරන්නේ මැට්‍රික්ස් එකතු කරන්නේ රෝස් කොලම්ස් සමාන මැට්‍රික්ස් විතරයි අපිට එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන ගත්තොත් එහෙම මෙතන කොලම් 3යි, මේකේ කොලම් 3යි. රෝස් ගත්තම මේකෙත් රෝස් 2යි, මේකෙත් රෝස් 2යි. ඒ වගේ සමාන විදිහට තියෙන විතරයි අපිට එකතු කරන්න පුළුවන්. හරි. දැන් යන් අපි ගන්නට. එතකොට මේක අපි එකතුව බැලුවොත් එහෙම අපිට මේක කෙලින්ම ගන්න පුළුවන්. අරම ලියලින් නැතුව මම කෙලින්ම ගන්නම් මේක. මේක බලමු. මෙතන තියෙනවා 1 1ට 10ක් එකතු වුණාම කීයද? 11යි. ඉතින් හිස් තැනක් තියෙනවා දෙවෙනි. දෙවෙනි කොලම් එකේ තියෙනවා 2. 2ට එකක් එකතු වුණාම 3යි.
ඊට පස්සේ තියෙන 3 3ට 23ක් එකතු වුණාම කීයද 26යි. ඊට පස්සේ දෙවෙනි රෝ එකට යන්. ඒකේ තියෙනවා 5 5ට 5ක් එකතු වුණාම 10යි. පස්සේ 6ට 16ක් එකතු වුණාම 22යි. පස්සේ 7ට 3ක් එකතු වුණාම කීයද 10යි. එතකොට මේ දෙකේ එකතුව මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ මැට්‍රික්ස් ඇඩිෂන් යටතේම තියෙන තවත් මාතෘකාවක් ගැන. ඒ තමයි මුලින් මම කිව්වා මේ මැට්‍රික්ස් එකතු කිරීමේදී අපිට එකතු කරන්න පුළුවන් සමාන මැට්‍රික්ස් විතරයි කියලා. ඒ කියන්නේ කොලම් ගාන, රෝ ගාන එක සමාන මැට්‍රික්ස් විතරයි එකතු කරන්න පුළුවන් කියලා. එතකොට දැන් මම කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක මේ මැට්‍රික්ස් අසමාන මැට්‍රික්ස් දෙකක් කොහොමද එකතු කරන්නේ කියන එක ගැන. එතකොට මේකට අපි යොදා ගන්නවා ඩිරෙක්ට් සම් එක. ඩිරෙක්ට් සම් එකේ සංකේතය තමයි මේක. අපි මේක තමයි අසමාන මැට්‍රික්ස් දෙකක් එකතු කරන්න යොදාගන්නේ. ඒක යටතේ අපි ගාණක් බලමු. මෙහෙම ගාණක් තියෙනවා. මේකට අපි දාන්නේ ඩිරෙක්ට් සම් එක. මෙහෙම. දැන් බලන්න මේකේ රෝස් දෙකක් තියෙනවා. මේකෙත් රෝස් දෙකක් තියෙනවා. ඒ දෙක සමානයි. මේකේ කොලම් 3ක් තියෙනවා. හැබැයි මේකේ තියෙන කොලම් 2යි. එතකොට අපිට මේක අර අපි කලින් කරපු විදිහට එකතු කරන්න බෑ. ඒ නිසා අපි මේ ඩිරෙක්ට් සම් කියන එක පාවිච්චි කරලා මේක එකතු කරන්නයි දැන් යන්නේ. ඩිරෙක්ට් සම් එකේදී මේක හරියම ලේසි. මේක අපි කරන්නේ මේක අපි මේක A මේක B කියලා කොට A ඩිරෙක්ට් සම් එක දැම්මා B අපි මේක ගත්තම අපි මුලින්ම බලන්න ඕනේ මේ මැට්‍රික්ස් දෙකේ කොලම් වල එකතුවයි රෝ වල එකතුවයි කීයක් එනවද කියලා. මේක ගත්තාම කොලම් තියෙනවා. කොලම් කියන්නේ මේ පැත්තට තියෙනවා කියලා මං කිව්වා. කොලම් තියෙනවා 1 2 3යි 4යි 5යි. ඔක්කොම කොලම් 5ක් තියෙනවා. එතකොට අපි ගන්න උත්තරේදී මෙතන අපිට අනිවාර්යෙන් උත්තරේට කොලම් 5ක් එන්න ඕනේ. හරිද? ඊගාවට මේකේ රෝස් ගත්තම A කියන මැට්‍රික් එකේ රෝස් දෙකක් තියෙනවා. මේකේ රෝස් දෙකක් තියෙනවා. ඔක්කොම රෝස් 4ක් තියෙනවා. එතකොට මේකේ රෝස් 4ක් තියෙන්න ඕනේ. කියන්නේ මෙතන 1 2 3 4 5 කියලා කොලම් 5ක් තියෙන්න ඕනේ. රෝස් 4ක් තියෙන්න ඕනේ. හරි. එතකොට අපි මේ ගන්නේ මුලින්ම තියෙන මැට්‍රික් එක අපි ඒ තියෙන විදිහටම ලියා ගන්න. කියන්නේ මෙතනින් 1යි 3යි 2යි ඒකට යටින් 2යි 3යි 1යි කියලා ලියාගත්තා. එතකොට මේ මෙතන තව කොලම් දෙකක් ඉතුරු වෙනවානේ. ඒ ඉතුරු වෙන ගානට අපි බිංදු දාගෙන යන්න ඕනේ. මෙහෙම. හරි. ඊට පස්සේ අපි යනවා B මැට්‍රික් එක බලන්න. ඒකට ගියාන් පස්සේ ඒකෙත් අපි ඒක තියෙන විදිහටම මෙතනින් ලියා ගන්නවා ඒ ගාන. ඉස්සරහට මේක යටතේ තියෙන ටිකට අපිට අගයක් නැහැ. ඒ නිසා අපි ඒ ඔක්කොටම බිංදු දාගෙන යනවා. මේක තමයි ඩිරෙක්ට් සම් කරාම උත්තරේ එන්නේ. මේක හරිම සරලයි. එකේ මේ තියෙන්නේ මැට්‍රික් A කියන අගය කිසි වෙනස්කමක් නැහැ. ඒ විදිහටම ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මැට්‍රික් B එකේ අගය. මේ තියෙන්නේ A එක, මේ තියෙන්නේ B එක. ඒක හිස්තැන් පුරවන්න වගේ අපි මේකට බිංදු දාගෙන ගියා. මම හිතනවා මේ පාර්ට් එක තේරෙන්නේ නැති කියලා.